වෙල්කම් බැක් ගයිස්. ඔයාලත් එක්ක වෙලා ඉන්නේ ඉරංගාර YouTube channel එකත් එක්ක. අපි අද කතා කරන්න හදන්නේ සිංහල සිනමාව කොහොමද වගේ ෆෝන් එකට ගෙනල්ලා ෆෝන් එකෙන් රස විඳින්නේ කියන එක ගැන. එහෙනම් ඔයා දැනටමත් දන්නවා ඇති අපි අද කතා කරන්නේ හෙලකුරු සුපර් ඇප් එකේ හෙලරූ කියන ඔප්ෂන් එක ගැන. මේ හෙලරූ කියන්නේ ඔයාට හෙලකුරු ඇප් එක හරහා සිංහල ෆිල්ම්ස් බලන්න පුළුවන් හොඳම chance එකක්. මේකේ විවිධ ෆිල්ම්ස් තියෙනවා, ඩ්‍රාමා කැටගරිස් තියෙනවා. එක එක මූවිස් ඔයාට විවිධ ප්‍රයිස් රේන්ජ් වලට මේකේ බලා ගන්න පුළුවන්. ඒක ඔයා පේමන්ට් එක කරලා පස්සේ ඒ මූවි එක ඔයාට කැමති වාර ගානක් දවස් 7ක්, ඒ කියන්නේ සතියක් වෙනකන් ඔයාට බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා බහක් ඕනේ. අපි යමු ඇප් එකට. කොහොමද මේ වැඩේ කරන්න කියලා අපි බලමු. ඔයාගේ ෆෝන් එකේ දැනටමත් හෙලකුරු ඇප් එක ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයා Play Store එකට ගිහිල්ලා එහෙම නැත්නම් ඔයාගේ device එක Apple එක ගන්නම් App Store එකට ගිහිල්ලා හෙලකුරු සුපර් ඇප් එක ඔයා ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට තමයි ඕපන් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයා දැනටමත් මේක ඉන්ස්ටෝල් කරන් තියෙනවා නම් ඔයා මේක ලේටස්ට්ම version එකට අප්ඩේට් කරගන්න. ඉතින් මේ විදිහට අප්ඩේට් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට යටට ගියාම තියෙනවා මෙතන entertainment කියලා කැටගරි එකක්. මේ entertainment කියන කැටගරි එකේ තියෙනවා මේ විදිහට හෙලරූ කියලා. ඔයා මේක ඇතුළට යන්න. මේක ඇතුළට ගියට පස්සේ මෙන්න මේ වගේ ෆිල්ම් ලිස්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. විවිධ කැටගරි යටතේ මේගොල්ලෝ ෆිල්ම් ටික ලිස්ට් කරලා තියෙනවා මෙතන. රොමෑන්ස් ඒවා, ත්‍රිලර් ඒවා, ඊට පස්සේ award winning ෆිල්ම්ස්, ඒ වගේ හැම එකම එක එක මේ වගේ කමඩි කැටගරියෙන් එක එක විදිහට මේගොල්ලෝ මේවා කැටගරි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට බලන්න ඕන ෆිල්ම් එක උඩ ටච් කරාම ඔයාට ඒකේ විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේම කාස්ට් එක බලා ගන්න පුළුවන්. රිවිව්ස් දාලා තියෙනවා නම් ඒවා ඒ හැමදේම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක බලන්න ඔයා රුපියල් 300යි ගෙවන්න ඕනේ. ඔයා රුපියල් 300ක් ගෙවලා දින 7ක් ඇතුළත ඕන තරම් මේක රෙන්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ඔයා pay කියන එක ටච් කරලා ඉවර වෙලා මේගොල්ලන්ගේ මේ pay app එක හරහා ඔයාලට ඒ කියන්නේ මේක මේ හෙලකුරු එකේමයි තියෙන්නේ. ඔයා ඒක රෙජිස්ටර් වෙලා නැත්නම් මෙතනින් ඔයා රෙජිස්ටර් වෙන්න පුළුවන්. pay කියන එක ක්ලික් කරපුවාම ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම දැන්ට ඒක pay කරලා ගන්නෙ නෑ. ඉතින් එහෙම අරගෙන ඔයාට මේක unlimited සතියක් ඇතුළත ඕන තරම් වාර ගානක් බලන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ මේක කොහොමද ස්ක්‍රීන් එකට ගන්න කියලා. මේක ස්ක්‍රීන් එකට ගන්න ඔයාගේ ෆෝන් එකේ මේ විදිහට ඇද්දාම එහෙම නැත්නම් සෙටින්ග්ස් ඇතුළේ තියෙනවා. මේ ඩිවයිස් එක නම් මේක බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මේ මොහොතේ. කාස් ස්ක්‍රීන් කියලා තියෙනවා. එහෙම නැත්නම් ස්ක්‍රීන් මිරරින් කියලා තියෙනවා. අන්න ඒ වගේ මොකක් හරි ඔප්ෂන් එකක් ඇති ඔයාගේ ස්ක්‍රීන් එක වෙන ඩිවයිස් එකට කාස්ට් කරන්න. ඉතින් එතනින් ඔයාට පුළුවන් ඔයාගේ ස්මාර්ට් ටීවී එක එහෙම නැත්නම් Android box එකට ඔයාගේ මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක ලයිව් ස්ක්‍රීන් එක කාස්ට් කරන්න. ඒ විදිහට කාස්ට් කරලා ඉවරලා ඔයාට පුළුවන් ෆෝන් එකේ ප්ලේ වෙන ගාම ඒක ඔයාගේ පුළුල් තිරයට අරන් පවුලත් හැමෝමත් එක්කම බලන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි ඔයා හෙලරූ ඔප්ෂන් එක පාවිච්චි කරලා ෆිල්ම් එක රෙන්ට් කරලා ඉවර වෙලා ඇති තරම් ෆිල්ම් බලන්න. ඉතින් මේකේ හුඟක් ෆිල්ම්ස් මේ වෙද්දී මේගොල්ලෝ අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඉස්සරහට හැම එකම වගේ මේගොල්ලෝ මේකට දානවා කියලා තමයි ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න හැමලා තියෙන්නේ. දැන්ට ඔයාට මෙතන තියෙන ෆිල්ම්ස් කැමති එක සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. try කරලා බලන්න. ලංකාවේ අපේම දෙයක් කරලා බලන්න ඔයාට සෙට් වෙනවද කියලා. ඔයා කැමති ෆිල්ම්ස් වගේම ඔයා බලපු නැති බලපු හැම එකම තියෙනවා. කැමති එක සිලෙක්ට් කරලා ඔයාට සතියට ඇති තරම් වාර ගානක් මේ විදිහට මේකෙන් මූවිස් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ෆෝන් එකෙන් ෆිල්ම්ස් බලන ගමන් ඔයාට ඔයා ගාව ස්මාර්ට් ටීවී එකක් තියෙනවා නම් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් මිරරින් කියන ඔප්ෂන් එක සපෝට් කරනවා නම් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක ටීවී එකට මිරර් කරලා මේ මූවි එක ප්ලේ වෙද්දී ඒක ටීවී එකෙන් බලන්න. ඉතින් මේකට ෆෝන් එකයි ටීවී එකයි දෙකම එකට සපෝට් කරන්න ඕනේ. හුඟක් Android box වල මේ ඔප්ෂන් එක තියෙනවා. ඒ වගේම අලුතෙන් එන ස්මාර්ට් ටීවී වල මේ ඔප්ෂන් එක තියෙනවා. ඉතින් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාට වගේම ඔයාගේ යාළුවන්ට වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න. ආයි මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.